අද අපිට ආවා Toyota Race 2025 unregistered vehicle එකක්. මේකේ එන්ජින් එකේ ටර්බෝ එකේ abnormal sound එකක් එනවා. රෙව් කරනකොට vacuum leak එකක් වගේ sound එකක් එනවා. අපි බලමු කොහොමද මේකේ repair එක කරන විදිහ මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. මොකද මේක ගොඩක් අය මේක common vehicle එකක් අද ලංකාවේ Toyota Race එක ගොඩක් purchase කරන vehicle එකක්. අලුත් vehicle වලත් එනවා මේක දැන් ඇත්තටම Japan 12,000 km විතර use කරපු vehicle එකක්. මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. අපි බලමු ඉස්සෙල්ලා මොකද්ද මේ abnormal sound එක කියලා. දැන් අලුතෙන් එන ගොඩක් වාහන 1000 turbo 2002 turbo vehicles එන්නේ. ගොඩක් අය use කරනවා turbo vehicles. ඇත්තටම මේ 1002 turbos කියන්නේ මේවට turbo එක පරිසම් කරගන්න ඕනේ. මොකද පොඩි turbo එකක් එන්නේ මේවට. ප්‍රධානම දේ තමයි දැනගන්න ඕනේ අපි cold start එකේදී vehicle එක start කරාම අඩුම විනාඩියක්වත් idling ඉන්න ඕනේ. oil pressure එක balance වෙනකම්. ඒ වගේම තමයි එන්ජින් එක නවත්තනකොටත් අපි යූස් කරලා රන් කරලා ආවට පස්සේ අඩුම විනාඩියක්වත් අයිඩලින් තියලා තමයි එන්ජින් එක ඔෆ් කරන්න ඕනේ. මොකද ටර්බෝ එකේ ඔයිල් ප්‍රෙෂර් එකත් එක්ක බැලන්ස් වෙන්න ඕනේ. එන්ජින් එක අයිඩලින් වෙනකොට අයිඩල් වෙන්න ඕනේ ටර්බෝ එකත් තියෙන. ඒ හින්දා මේ ඒක ගොඩක් වැදගත්. මේ ගොඩක් අය දන්නවා. අපි බලමු මේකේ ඇත්තට ගොඩක් දැනගන්න එක වටිනවා. මේ අලුත් වාහන ගොඩක් ටර්බෝ තියෙන නිසා බලමු මේක මොකද වෙලා තියෙන්නේ කියලා. මේක ඉන්ටර්කූලර් ටර්බෝ vehicle එකක්. මොකද කොහෙන්ද වැකියුම් ලීක් එක තියෙන්නේ ටර්බෝ එකෙන්ද ඉන්ටර්කූලර් පැත්තෙන්ද කියන එක අපි චෙක් කරමු. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා.